ලංකාවේ මිනිස්සු අපි කොච්චර කිව්වත් ඒ දැහැමි බව තියෙනවා. මේ සාසනික ලැබියාව තියෙනවා. දැන් ඔය විශේෂයෙන් තරුණ අය, පිරිමි අය වාහනයක එහෙම යනකොට පන්සලක් එහෙම ඉස්සරහින් වාහනේ යනකොට මොකෝ වෙන්නේ? ඉබේම අර සීට් එකෙන් නැගිටිනවද නැද්ද? ඉබේම සීට් එකෙන් නැගිටිනවා. ඇයි ඒ? මං කියන්නේ මොකටදනේ? ඒ අනුන්ට පේන්න නෙවෙයි. එහෙම අපේ දහමට ලැබියාවක් පන්සල් ආව නැත සමහර විටනේ. බණ ඇහුව නැත. ධර්මයත් එක්ක ඉස්සරහට යන්න හිතේ ලැබියාව තියෙන බහුතරයක් අපේ ඉන්නවා. මං එයාලටයි මේ යෝජනා. මොකද ධර්මය හරියට තේරුම් ගත්ත. මේ බණ අහන නිතර බණ අහන අය ඔය හාමුදුරුවෝ නෙවෙයි කවුරු වැරදි කරත් ඔබ ධර්මය අතාරිනවද? හරියට අල්ලගත්ත කෙනා අතාරින්නේ නැහැ. හැබැයි මේක අල්ලගෙන ආපු පිරිසක් ඉන්නවනේ නේ. තරුණ පිරිසක් ඉන්නවා. ධර්මයත් එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙච්ච පිරිසක් ඉන්නවා. ඒතර ඒ අයට අර වගේ දේවල් දැක්කම අතාරින්න හිතනවද නැද්ද? හිතනවා. හැබැයි කිසිම මොහොතක මතක තියාගන්න කිසිම කෙනෙක් නිසා තුනුරුවන කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නැති කරගන්න එපා. අදින් පස්සේ නිදා ගන්න කලින් තුනුරුවන් සරණ යන්න. ඇහැරෙනකොට තුනුරුවන් සරණ යන්න. නිතර හිතට පුරුදු කරන්න. ඒක කොහොමද දන්නවද වෙන්නේ? දැන් ජීවිතේ ඉස්සෙල්ලාම ඔයත් කියපු වචනේ මොකද්ද? අපි හැමෝම වගේ ජීවිතේ ඉස්සෙල්ලාම කියපු වචනේ මොකද්ද? අම්මා කියන වචනයනේ. ඒ අම්මා කියපු වචනය තුළ අපි ජීවිතේ පළවෙනියටම කියපු අම්මා කියන වචනය තුළ අපිට ආරක්ෂාවක් දැනුණද නැද්ද? අපිට ආරක්ෂාවක් දැනුණා. අපිට ඒ වචනය තුළ හැඟීමක් දැනුණා. ඒ වචනය තුළ අම්මා කියන සංකල්පය තුළ ඕනෙම කරදරයකදී අපිත් එක්ක ඉඳී කියන සංකල්පය අපේ හිතට පුරුදුනාද නැද්ද? පුරුදුනා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අම්මා සමහර විට අද ළඟ හිටියා හෝ නැත කකුල පැටලලා වැටෙන්න ගියත් මොකෝ කියවෙන්නේ? අම්මේ කියලා කියවෙනවද නැද්ද? කියවෙනවා. තේරෙනවද ඒ ස්වභාවය? නේ? පොඩි කාලේ නම් හිතට පුරුදුනා මගේ ආරක්ෂාවට මගේ අම්මා ඉන්නවා කියන එක. සමහර විට අද අම්මට වාරු නැති වෙන්න පුළුවන්. අද අම්මා ළඟ නැති වෙන්න පුළුවන්. හැබැයි කකුල පැටලලා වැටෙන්න ගියත් අර කරදරයකදී ඉබේම මොකද කියවෙන්නේ? අම්මේ කියන එක කියවෙනවා. තුනුරුවන් සරණ යන එක අන්න ඒ වගේ. අද නිවැරදිව තුනුරුවන් සරණ යන්න, අද හරි ශ්‍රද්ධාවෙන් තුනුරුවන් සරණ යන්න කවදම හරි දවසක ඔබත් මමත් බුද්ධ කාලෙක උපදින එකක් නැද්ද? අනිවාර්යෙන් උපදිනවා. මේ බණ පදය අහන ඔබ, මේ ධර්මය කනට වැටෙන ඔබ මතක තියාගන්න ලක්ෂ සංඛ්‍යාත කල්ප ගණන් අබුද්දස්ස කාල ලෝකේ තියෙද්දි, බුද්ධ ශූන්‍ය කාල මේ ලෝකේ තියෙද්දි ඇයි ඔබ මම ගෞතම බුද්ධ ශාසනයක ඉපදුනේ? මේ නිකන් ඉපදුනා නෙවෙයි. සසරේ පින් කරපු නිසා, සසරේ ධර්මය හොයපු නිසායි අද ගෞතම බුද්ධ ශාසනයක ඉපදුනේ. ඒ නිසායි ඔබ මේ බණ ටික අහන්නේ. ඒ නිසායි මේ කාලෙක ඉපදිලා මම මෙතන ඇවිල්ලා මේ බණ කියන්නේ. සසරේ අපි පින් කරලා තියෙන නිසා. එහෙව් පින් කරපු අපි මෙහෙම ධර්ම එකතු කරගන්න අපි. ඔයත් හිතනවද බුද්ධ කාලෙක උපදින එකක් නැහැ කියලා? අනිවාර්යෙන් උපදිනවා. අන්න එදාට හරි භයානක දෙයක් එක එක්කෙනා නිසා ඔබ තුනුරුවන් කෙරෙහි එක් රත්නයක් හෝ අපහැදුනොත් නේ. හාමුදුරුවරු කියන සංකල්පය හරි ඔබ ජීවිතේ අත්හැරෙන්න පටන් ගත්තොත් අන්න අද ඉපදුනාට වඩා ඒ වාසනාවට එහා අවාසනාවක් බුද්ධ කාලෙකදී අපිට එයිද නැද්ද? එයි. මෙහෙම හිතමු. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උපදින කාලෙදී ඔබත් මමත් ඉපදුනා කියලා හිතන්න. අද තුනුරුවන කෙරෙහි නිවැරදි ශ්‍රද්ධාවක්, ගෞරවයක් ඇති කරගත් ඔබ බුද්ධ කාලෙක ඉපදුනොත් අර පොඩි කාලේ අම්මා කියන වචනේ පුරුදු කරලා කකුල පැටලෙනකොට ඉබේම කියවුණා වගේ අර බුද්ධ කාලෙක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක ඔබ මම ඉපදුනොත් එදාට අපිට අහන්න ලැබේවි අන්න මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙලා. බුද්ධ කියන වචනය ඇහිච්ච පමණින් අපි එදාට බණහන්නේ අනිවාර්යෙන් යයිද නැද්ද? අනිවාර්යෙන් බුදුහාඳුර ළඟට යයි. එදාට අපි අනිවාර්යෙන් ධර්මය හොයාගෙන යයි. හැබැයි ධර්මය හොයාගෙන යනකොට අද මහා සංඝරත්නය කියන සංකල්පය කෙරෙහි ශ්‍රද්ධාව නැති කරගෙන තිබ්බොත් එදාට ධර්මය හොයාගෙන යනකොට සිවුර දැක්ක ගමන් කේන්තියයිද නැද්ද? කේන්තියයි. එහෙම පිරිස් එදා බුද්ධ කාලේ හිටියා. එදා බුද්ධ කාලේ ධාර්මික වෙච්ච ධර්මයත් එක්ක ගියපු හැබැයි සිවුර දැකපු ගමන් කේන්ති ගිහිල්ලා බැනපු දොස් කියපු හාමුදුරන්ට පහර දෙන්නම බලාගෙන හිටපු පිරිස් එදත් හිටියද නැද්ද? බුද්ධ කාලේ හිටියා. ඇයි ඒ? අර සංසාරේ සංඝරත්නය කෙරෙහි වෛර ඇති කරගත්තා. මම මේ කියන්නෙම ඔබට අඩුම කිසිම කෙනෙක් නිසා ධර්මය නම් මග අරගන්න එපා. මම මේ කාවවත් සුද්ධ කරේ නෑ. කාවෝගේවත් මේ එයාලා එහෙම කරපු අය කටවහන් ඉන්න කියලා කියනවා නෙවෙයි. කිසි කෙනෙක් නිසා ධර්මය මග අරගන්න එපා.